හරි. අ, හරි. අපිට තියෙන්නේ depreciation posting record monthly depreciation for all fixed asset. හරි. fixed asset කියලා fixed asset කියලා මේ අපි වෙනම මොනවාක්වත් මේකේ purchase කරේ නැහැ. extra මොනවාක්වත් purchase කරේ නැහැ. එතකොට fixed asset කියලා එන්නේ මෙන්න මේ ටික විතරයි. මෙන්න මේ ටික මෙන්න මේ ටික විතරයි එන්නේ. මොකෝ අපි extra මොනවාක්වත් ආයිත් අපිට මතකයක් නැහැ එහෙම purchase කරා කියලා. එතකොට furniture and fittings වල books වලට තියෙනවා cash වලට තියෙනවා. ඒක depreciation කරනවා කියන්නේ useful life time එක අවුරුදු 5යි. මේක මොකක්වත් වෙන කියලා නෑනේ. ඒතර අපි දන්නවා අපිට කරන්න තියෙන මොකද්ද? ලක්ෂය බෙදන්න ඕනි අවුරුදු 5න්. එතකොට අවුරුද්දට 20000යි. ඒතර අපි දාගන්නවා ඒක යන්නේ කම්පැනි ගියා මේක ජර්නල් එන්ට්‍රි ගියා. අපි ඒක දාන්නේ සාමාන්‍ය මාසේ අන්තිම දවසට 1.31ට ඩිප්‍රිසියේෂන් කියලා අපි එක්ස්පෙන්ස් account එකක් හදානවා. ඩිප්‍රිසියේෂන් එක්ස්පෙන්ස් account එකක් හදාගත්තා. හරිනේ. එතකොට මුලින්ම අපි මෙන්න මේ බුක්ස් කියන එක කරමු. ඒක තියෙන කීයක්ද? ලක්ෂයක් අවුරුදු 5යි. එතකොට අපි මේක මුලින්ම accumulated එකේ තියනවානේ. ලක්ෂය බෙදනවා අවුරුදු 5න් 20000යි. හැබැයි මේ ගානේ අපි අවුරුද්දකට නෙමෙයි හදන්නේ මාසෙකට නිසා අපි මේ 20000යි බෙදනවා 12න්. එතකොට මාසෙට එන්නේ 1666යි. මේක ඩිප්‍රිසියේෂන් account එකට යවනවා 1666. මේ එන්ට්‍රි දාගත්ත විදිහ තේරුණාද කාට හරි? මේ තේරුණාද? නැත්තම් තේරුන්නේ නැද්ද? හරි තේරුණානේ. කෑෂ් රෙජිස්ටර් එක දාන්නේ කොහොමද? කවිෂ කියන්න ඩිප්‍රිසියේෂන් එන්ට්‍රි දාන්නේ කොහොමද කෑෂ් රෙජිස්ටර්? ඒ කලින් එක ආයෙ පොඩ්ඩක් කියනවද? ඉතින් ඒක තමයි ඇහුවේ. මම මේකෙන් කියන්නම් ඒතකොට ඒක බලන්න කොහොමද කරන්නේ කියලා. කෑෂ් රෙජිස්ටර්. හරිද? කෑෂ් රෙජිස්ටර් එකේ තියෙන්නේ කොස්ට් එක ලක්ෂයයි. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි කියලානේ. එතකොට අපි දන්නවා කොස්ට් එක ඵලදායී ජීව කාලයෙන් බෙදුවාම ෂය එනවා. ඩිප්‍රිසියේෂන් කියන්නේ ෂයනේ. හරිද ඒක? ඒක හරිද මං කිව්ව එක? හරි. එතකොට ඔව් ඒක හරි. accumulated depreciation වල අපි දාගන්න ඕනි මේ cash register කියන එකට ඔය ඒ ටික ක්‍රෙඩිට් කරන්නනේ ඕනි. එතකොට අපි ලක්ෂ්‍ය බෙදනවා කීයෙන්ද ඵලදායී ජීව කාලය කියන්නේ කීයද? 5යි. හරිද? එතකොට 20000ක් දාන්න ඕනිනේ සාමාන්‍යයෙන්. හැබැයි මේකේ අපි හදන්නේ මේ කොච්චර කාලයකටද? මේ ගාන හදන්නේ ගාන හදන්නේ මාසෙකට අවුරුද්දකට අවුරුද්දකට මාසෙකට. මාසෙකට හදන හ්ම්. නිසා අපි 12න් බෙදනවා. එතකොට එනවා මේ ගාන. ඉතින් අපි මේ ගාන ෂය වෙන් කිරීමට යවනවා නම් ෂය මේ ෂය හර ෂය වෙන් කිරීම බැරිනේ. එතකොට ෂය කියන එකට අපි යවනවා ඩිප්‍රිසියේෂන් කියලා. මේ ගානම ආයිත් යවනවා. තේරුණාද දැන්? එතකොට අරක හ්ම්. දැම්මෙත් එහෙමයි. ඔව්. හරි. එහෙනම් මේ කියන්න කම්පියුටර්ස් කොහොමද ඩිප්‍රිසියේෂන් කරන්නේ? මෙන්න මේ 50000. කම්පියුටර් ඩිප්‍රිසියේෂන් කරන්නේ කොහොමද? ඒකත් 50000 50000 පහෙන් බෙදෙනවා. හරි. 50000 බෙදුව 5න් හරි. 10000යි. ඒක ඒක මාසෙටනේ බලන්නේ. ආ එතකොට ඒක 12න් හරි. මොකද්ද මෙතෙන්ට එන එන්ට්‍රිය දැන්? කම්පියුටර් ඩිප්‍රිසියේෂන්. ඔව් ඉතින් එන්ට්‍රිය මොකද්ද? මොකක්ද හර වෙන්නේ මොකක්ද බැර වෙන්නේ? ඩෙබිට් වෙන්නේ මොකක්ද? ක්‍රෙඩිට් වෙන්නේ මොකක්ද?
depreciation debit accumulate depreciation එකට අර ටික යනවාද? ඔව්. කියන එක තිබ්බේ 50000 බෙදීම 5 බෙදීම 12නේ 833යි නේද? හ්ම්. depreciation අනිත් එක මොකද්ද? accumulated වල computers. computer. ඊට පස්සේ ඒක ඊළඟ තියෙන laptop 80000යි. depreciation මේකේ එක්ස්ට්‍රා මොනවා හරි තව පර්චේස් කරලා තිබ්බොත් ඒ පර්චේස් කරපු කොටත් වෙනම බලන්න ඕනේ. මේකේ කොහෙවත් එහෙම කියලා නැහැ. 80000 හ්ම්. බෙදීම 5 පහ. බෙදීම 12 මාසෙකට නිසා තමයි හ්ම්. අපි ඔය ගාන ගන්නේ. ඒකට accumulated depreciation වල laptop අන්තිම එක printer 20000යි කියලා කියන්නේ. එකත් 5යි. depreciation 20000 බෙදීම 5 ඒක බෙදනවා 12. මාසේ කතාව අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. accumulated depreciation වල printers වලට ගිය. හරිද මේ entry දාගත්ත විදිය? මම ඒ depreciation entry එකපාරින්ම දැම්මා. එහෙම තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ඒක ඕකේද? ඔව් ඒක හරි. දැන් මේකේ තව මොනවා හරි පර්චේස් කරලා තිබ්බා කිව්වොත් ඒ පර්චේස් කරලා තියෙන දැන් හිතන්නකෝ එක්ස්ට්‍රා තව කම්පියුටර්ස් රුපියල් 5000ක පර්චේස් කරලා කියලා. එතකොට ඒ 5000ට දැන් 50 50000ට වට ඕන නම් පුළුවන් 50000ට වෙනම හොයලා 5000ට කරන්න නැත්නම් කිලිම 55000ට කරන්න පුළුවන්. හැබැයි දැන් හිතන්නකෝ මේක තියෙන 1නේ. මේක මේ 1නේ අපි මේ ඕපනින් බැලන්ස් නේ. දැන් හිතන්නකෝ කම්පියුටර්ස් අරන් තියෙන දවස් මේ 10 වෙනි දවසේ කියලා. එතකොට ඔයා මාසෙනුත් ඉතුරු දවස් 20ට විතරයි බලන්නේ. තේරෙනවද ඒක කිව්ව එක මම? මම QB නෙමෙයි කියන්නේ. මම මේ accounts කියන එක තේරුණා නේද? අපි ගත්ත දවසට විතර ඒ කියන්නේ ගත්ත දවසේ ඉඳලා අපේ තියෙන දවසට නිශ්චය බලන්න. දැන් හිතන්නකෝ කම්පියුටර්ස් අරන් තියෙනවා මොකක් හරි තව එක්ස්ට්‍රා රුපියල් 10000ක් අරන් තියෙනවා 1.10. එතකොට 1.10 අරන් තියෙනවා නම් අපි බලන්න ඕනි 10000 පහෙන් බෙදලා එතකොට ඒ එන ගාන 12න් බෙදලා ඒ එන 12ත් ඊට පස්සේ 31න් බෙදන්න ඕනේ. කියන්නේ මේ මාසෙට දවස් 31යි 31න් දවස් 10ක් ගියාම දවස් 21කට තමයි අපි ෂෙය බලන්න ඕනේ. එහෙම කරන්න ඕනේ. හරි නේද? තේරුණා නේද? මං කිව්වේ. ඔව් තේරුණා. මේක date එක දාන්න ඕනේ මේ depreciation මේක දාන්නේ 1.31කට. එතකොට ඒකත් depreciation posting එකත් හරි. ඊළඟට loan interest actual calculate the post monthly loan interest. bank loan amount ලක්ෂ 3යි interest rate අවුරුද්දට 112යි කියලා කියනවා simple interest. term එක 100ට මේ අවුරුදු 3යි. හරි. term කතන්දර වැඩකුත් නැහැ. අපිට මේකේ loan එකක් ගෙවලා කියලාත් නැහැ. හරිද? loan එකක් ගෙවලා කියලා නැත්නම් අපිට කොහොමද අපි loan එක මේකේ අපිට ලක්ෂ 3 පෙන්නලා තියෙන්නේ. ගෙවන්න තියනවා කියලා. මේකේ පේනව නේද ලක්ෂ 3 සම්පත් බැංක් ලෝන් ලක්ෂ 3යි කියලා. ලොන්గ్ ටර්ම් පේනව නේද ඔයගලන්ට ඒක? පේනව ඇති කියලා හිතනවා කතා කරන්නේ නෑනේ. එතකොට මේක කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට අදාළ දේවල් අපි මේ කියන්නේ අර මොකක්ද ඒකේ තියෙනවනේ සංකල්පයක් ලැබුණා හෝ නොලැබුණා ඒවා කියන්නේ මොනවද ආදායමුයි වියදමුයි අපි මේවා රෙකෝඩ් කරන්න එපා. එතකොට ඒකේ විදියට අපි ලෝන් ඉන්ට්‍රස්ට් එක මෙන්න මේකෙන් අපි ලෝන් ඉන්ට්‍රස්ට් එක කරන්න ඕනි ලෝන් ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක දාන්න ඕනි ලෝන් ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක දානවා ලෝන් ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ගෙවලා නැති නිසා කියන්නේ වියදමක් තියෙනවා වියදම ගෙවලා නැති නිසා පේබල් එකකට අපි දාන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනි ඒකටත් ජර්නල් එන්ට්‍රියක් යනවා. කම්පැනි මේක ජර්නල් එන්ට්‍රි එකත් 1.31කට දානවා ලෝන් ඉන්ට්‍රස්ට් කියලා අපි එක්ස්පෙන්ස් එක INTEREST එක එක්ස්පෙන්ස් account එකක් හදා ගන්නවා කීයද ලෝන් ඉන්ට්‍රස්ට් එක ලක්ෂ 3 බෙදන්න ඕනි ලක්ෂ 3 ගුණ කරන්න ඕනි සෝරි 300යි 1.2 ගුණ කිරීම 12 බෙදීම 100 අවුරුද්දට 36000යි අවුරුද්දට 36000යි අපි මේක හදන්නේ මාසෙකට
එතකොට මම මේක බෙදන්න ඕනේ ආයෙත් 12න්. එතකොට අවුරුද්දට 3000යි. ලෝන් ඉන්ට්‍රස්ට් එක ගෙවලා නැති නිසා ලෝන් ඉන්ට්‍රස්ට් INTEREST payable කියලා අපි account එකක් හදලා ඒක අපි දාගන්නවා other current liability එකක් විදියට. ඒක ඕකේද? මේ entry ඕකේද? හරියද? හරි ඊළඟට තියෙන්නේ ඊළඟ එකත් ඒ වගේ. legal fee එක 8000යි month of January has not been paid. අර වගේම එකක් තමයි. company ගියා make a journal entry ගියා 1.31ටම අපි දාගන්නවා මොකද්ද legal fee නේ. legal fee කියන 1.31 2024 legal fee එක දාගන්නවා expense එකක් අනිත් එක දාගන්නවා legal fee payable මේක other current liability කීයද amount එක 8000යි හරිද දැන් ගාන හරිද දැන් ගාන ඔක්කොම complete මෙතෙන්ට නිකන් හරිද ගාන මොන හරි තියෙනවද දැන් අතරම අපි ගාන fully completed ඔයගලන්ට මොන හරි දැන් මේ ගාන සම්බන්ධව තව අහන්න තියෙනවද නැත්නම් ගානම ඕකේද කවිෂා මොකද ඔයාට ඕකේද සමහරක් කරට එකපාරට ඔව් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් හරි මේ ගාන ඉවරයි අර හරි මේ ලෝන් ඉන්ට්‍රස්ට් එක පොඩ්ඩක් මේ දාපු විදිය ඉතින් මෙහෙමනේ මෙදින් ඒගොල්ලෝ කියන්නේ සම්පත් බැංකුවෙන් ලෝන් එකක් අරන් තිනවා ලෝන් amount එක ලක්ෂ 3යි හරිද හරිද ඒක ඔව් එතන ඔව් අපි ලක්ෂ 3යි අවුරුද්දට 112යි ඉන්ට්‍රස්ට් රේට් එක අවුරුදු 3යි හරිද එතකොට හ්ම් ලෝන් එක ලක්ෂ 3යි ලෝන් එක ගෙවලා නැහැ කියලා මොකක්වත් කියලා තිබ්බේ නැහැ එතකොට ලෝන් එක ලක්ෂ 3ම අපේ පෙන්ඩින් එකක් විදිහට තියෙනවා හ්ම් ඊට අමතරව එතකොට ලෝන් ඉන්ට්‍රස්ට් එක කියන්නේ අපි ලෝන් එකට පොලියක් ගෙවන්න එපා එතකොට පොලිය අපි බලන්නේ කොහොම එක ඉන්ට්‍රස්ට් RENT ඉතින් මේකේ මේ තියෙනවනේ මේක එතකොට ලක්ෂ 3ට අපි බලනවා 100ට 12 හරිද හ්ම් දැන් මේක හදන්නේ අපි මාසෙකටනේ මේගොල්ලෝ කියන්නේ අපිට මේ හැම එකම මාසෙකට හදන්න කියලා හරිද මේ ජනවාරි වලටනේ එතකොට ලක්ෂ 3ට ඔයා 112ක් බැලුවාම එන්නේ 3000 මේ 36000යිනේ ඔව් එතකොට 36000 මේ මාසෙට ගන්න අපි කරන්නේ 12න් බෙදනවා ඔව් හරිද එතකොට මේකේ කොහෙවත් කියලා නැහැ ලෝන් එකක් ගෙවලා තියෙනවා කියලා මේ සෝරි ලෝන් ඉන්ට්‍රස්ට් එක ගෙවලා තියෙනවා කියන්නේ ඉතින් හ්ම් එතකොට අපි මොකද කරන්නේ ලෝන් ඉන්ට්‍රස්ට් එක අපේ ඩෙබිට් එක කියන්නේ වියදම අපි හර කරනවා ගෙවලා නැති නිසා පේබල් එකකට බැර කරනවා හරිද ඒක හ්ම් එතකොට හරි දැන් හරි ලීගල් ෆී එක කරෙත් ඒකයි ඔච්චර හ්ම් තමයි ඔක කරන්න තියෙන්නේ හරි දැන් මේකේ අපි ඉල්ලන රිපෝට් ටික අපි ඒව ජෙනරේට් කරමු රිපෝට් ගියාම ඕගොල්ලන්ට මෙන්න මෙතන පේනව නේද රිපෝට්ස් කියලා එකක් ඒ රිපෝට්ස් එකට ගිහිල්ලා රිපෝට්ස් on all accounts කියන එකේ ගියාම මුලින්ම තියෙන TB නේ හරි ඕගොල්ලෝ සික් කරන්න දන්නෙත් නැහැ කියලා හිතලා මම මේක කියලා දෙන්නම් හරි මෙතන අපි මුලින්ම අපේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට ෆෝල්ඩර් එකක් ඒගොල්ලෝ කියන තැන අපි හිතමුකෝ CI 100 අපි ඔන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට ෆෝල්ඩර් එක ඕපන් කරගෙන තියෙන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුළට තමයි අපි දැන් දාන්න ඕනේ ඔක්කොම ටික අපි මුලින්ම කරන්නේ මොකද්ද chart of accounts වල මෙන්න මෙතන යට තියෙනවා reports
ඒකේ ගියා reports on all accounts. ඒකේ තියෙනවා අද එකේ ගියාම මෙන්න තියෙනවා trial balance කියලා එකක්. මේ තියෙනවා ඉතින් trial balance. ඒකනේ ඉල්ලලා තියෙන මුලින්. ඒක දාලා මට ඕනි ඩේට් එකට මං ගන්න ඕනි. ඒගොල්ලෝ ඉල්ලන්නේ මේක ජනවාරි 31කට. මේ තියෙන්නේ මේ වෙන බයිලාවන්නේ තියෙන මේ තියෙන්නේ 2026 මයි 31කට. එහෙම නැතුව මම මේක හදා ගන්න ඕනි 1/1/2024 ඉඳලා 1/31/2024ට. ඔයගලන්ට මෙතන කැලෙන්ඩරේ මාක් කරන්න පුළුවන්. ඉතින් ජනවාරි 1 ඉඳලා ජනවාරි 31ට. මෙන්න අපේ ට්‍රයල් බැලන්ස් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔන්න ඔක්කොම මෙච්චරයි අපි මේ කරලා තියෙන්නේ. එතකොට මේ කරපු ටික දැන් අපිට එක්ස්පෝර්ට් කරන්න එපා. මෙතන තියෙනවා print කියන option එක. මෙන්න මේ print option එකේ තියෙනවා save as a PDF. ඒගොල්ලෝ කියන්නේ හැම එකම PDF එකකින් දෙන්න කියලා. save as a PDF දීලා දැන් මට ඕනේ කොහෙද desktop එකේ මේ 100යි 100 කියන එකටනේ. මම ඒකට save කරගන්නවා. නම මම දාගන්නවා මෙතන PDF කියන එකේ නම දාගන්නවා. T trial balance TRIAL BALANCE trial balance කියලා දැම්ම save කරා. හරිද? ඒ report එක ගත්ත විදිය ඕකේද? ඔයගොල්ලන්ට මෙතෙන්ට ගියාම මේ CA ඇතුලේ මේ මෙන්න ඇවිල්ලා තියෙනවා ලස්සනට ඒක දෙපැත්තට ඇලිවිලා ඇවිල්ලා තියෙනවා. මේක හරිද? මේ report එක ගත්ත විදිය. මොකද report generate කරන්න තියෙනවා ඊට පස්සේ ඊළඟට කියන්නේ මොකද? profit and loss. reports වලම තියෙනවා reports of all accounts profit and loss එකේ අපි ගන්න standard. මෙන්න මේ standard මුලම තියෙන එක ගත්තා. ඒකත් ඕනි ජනවාරි වලට නිසා අපි ඒකත් දාගන්නවා 1/1/2024 to 1/31/2024. මෙච්චරයි P&L එක තියෙන ලොකු දෙයක් නෑ. මේ uncategorized income කියලා නෑ 0 වෙලා තියෙනවා. categorize expenses 0 වෙලා තියෙනවා. බැලුවාම අපිට loss එකක් තියෙන. අපිට ආදායමක් නෑ loss එකක් තියෙන. ඒතර ඕක කරා මේක print ගියා save as a PDF දුන්නා. මේක දානවා profit and loss. අර තියෙන තැනටම යනවා. එතකොට ඒකත් හරි. P&L එකත් හරි. ඊට පස්සේ මොකක්ද ඉල්ලන්නේ? balance sheet එක. balance sheet එක අපි දන්නවා සාමාන්‍යයෙන් දෙන්නේ කොහොමත් මාසේ අන්තය කියන්නේ. එක දවසකටනේ දෙන්නේ. balance sheet ගියාම ඒකෙත් standard ගියා. balance sheet එක ගන්නත් ඕනි ජනවාරි 31ට. අපි ඒක දානවා 1/31/2024. අනිවාර්යයෙන් මේ date බලන්න. මොකෝ මෙතන මේ generate වෙන date එක වැටෙනවා. ඔයගොල්ලෝ කොච්චර හරියට හදලා හැදුවත් වැඩක් නැහැ මේ generate කරන report එක එන දවස වැඩක් නැත්තම්. එක්කරා මෙතන print එකේ තියෙනවා save as a PDF ගියා. ඒක දානවා balance sheet කියලා දැම්මා save කරා. අපි බලනවා දැන් මේ ටික ඔක්කොම තියෙනවද කියලා. මෙන්න තියෙනවා balance sheet එක. අපි ගත්තනේ අන්න ජනවාරි 31ට ඔක්කොම තියෙනවා balance sheet එක. අපේ ඔක්කොම දේවල් එක්ක තියෙනවා. පිටු දෙකකට ගිහලා තියෙනවා 804 146 767ට දෙකම සමාන වෙලා තියෙනවා balance sheet එක. profit and loss එකත් ආයෙවිල්ලා තියෙනවා. ඔක්කොම ටික හරි. හරිනේ. එතකොට දැන් කියනවා මේගොල්ලෝ create and save a backup of your company. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඔය backup දැන් අපි සාමාන්‍ය ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරාට පස්සේ ෆිල්ම් එක අපිට පෙන් එකකට දාලා වෙන එක්කෙනෙක්ට දුන්නොත් එයාට ෆිල්ම් එක ඩවුන් මේ ආයි බලයි කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ එයාට ඒ ෆිල්ම් එක බලන්න පුළුවන් නේ. අන්න ඒ වගේ එකක් තමයි මේක කියන්නේ. බෑකප් කරනවා කියලා කියන්නේ අපි ඒක නිකන් සේව් කරනවා. ඒ කියන්නේ මම සේව් කරලා මම මේ බෑකප් එක මම මේ කරලා තියෙන මේ ඔක්කොම සේව් කරලා තියෙන එක මම බෑකප් කරලා දුන්නොත් කාට හරි එයාට QB එක මේකේ තියෙනවා මේ බෑකප් කියලා එකකුයි රීස්ටෝ කියලා. හරිද? ඒ කියන්නේ රීස්ටෝ කියන්නේ එයාගේ බෑකප් එක අපි ආයෙත් අපේ එකේ රන් කරගන්නවා.
ඒක රන් කරාම අපිට මම මේ කරලා තියෙන මම මේ ඔක්කොම කරලා තියෙන දේවල් එයාට බලන්න පුළුවන්. එයාට එතනින් එහා QB එක කරන් යන්න පුළුවන්. බෑකප් එකක් කියන්නේ අපි කරපු වැඩ ටික අපි සේව් කරලා කාට හරි දෙනවා වගේ එකක්. ඒතර මේකේ බෑකප් කරන්න අපි ෆයිල් ගියා. මේ තියෙන්නේ බෑකප් කම්පැනි. create local backup. ඔන්ලයින් බෑකප් නෙමෙයි local backup. මෙතන දාන්න ඔප්ෂන් එක කොහෙටද සේව් වෙන්න ඕනි කියලා. එතකොට මම අරගෙත් දාන්නේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ 100 කියන එකටනේ. ඒකට දාලා ඕකේ එක දෙන්න. use this location තමයි. next දෙනවා ඊට පස්සේ save it now. මෙන්න මේ 100 කියන එක ඇතුලේ දැන් තියෙන්නේ save. මේක ටිකක් කැරකිලා යනවා නෝම වෙනවා. verifying data integrity ඔය ටික ආවට පස්සේ backup එක complete කියලා වැටේ. ඉතින් QuickBook has saved a backup of the company file not file for Kingdom. මේ තියෙන්නේ මෙන්න මේක ඇතුලේ තියෙනවා කියලා තියෙනවා. හරි. එකට ගියාට පස්සේ මේ බෑකප් එක එතකොට ඕන වෙන QB තියෙන මේ එකක ඕපන් කරාම ඔයා කරලා තියෙන වැඩ ටික ගන්න පුළුවන්. මෙන්න තියෙනවා. Kingdom එකේ බෑකප් එක තියෙනවා. මෙන්න date එකයි time එකයි ඔක්කොමත් එක තියෙනවා. ඔය හතර කරලා ඉවරලා zip කරනවා කියලා කියන්නේ මේක කියන්නේ zip කරන්න කියන්නේ. මේකේ mouse මේ ෆෝල්ඩ් එකට ගිහිල්ලා ෆෝල්ඩ් එකේ right click කරන්න. right click කරාම මෙතන තියෙනවා send to කියලා එකක්. මේ ඉතින් send to compress zip folder. මේක කරාට පස්සේ zip එකක් විදිහට මෙන්න save වෙලා මෙන්න මෙතෙන්ට ආවා. ඕක තමයි දාන්න කියලා කියන්නේ. ඕක ඇතුලේ ගියාම මේ ඒක ඇතුලේ අර folders වල folder එක ඇතුලේ තියෙන ටික ඔක්කොම තියෙනවා. ඕක මේ අප්ලෝඩ් කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඕගොල්ලන්ගේ මේ OULMS එකට ගිහලා ඕක අප්ලෝඩ් කරන්න කියලා කියන්නේ. මේ ඉතින් please save all answers separate files within the one folder. Rename the folder with your registration number. Convert into zip. එමනේ කරන්න කියන්නේ. මේක ඊට පස්සේ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ OULMS එකට අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් බැලුවම කිලෝබයිට් කීල් 6.2 ගානක් තියෙනවා. මේගොල්ලෝ සමහරක් වෙලාවට ඒගොල්ලෝ 10 MB වලට කියන්නේ MB 10ක් වෙන්න මැක්සිමම් කරලා දෙනවා. නැත්නම් සමහරක් වෙලාවට කියනවා බෑකප් එක නැතුව අප්ලෝඩ් කරන්න කියලා. ඒතර බෑකප් එක නැතුව අප්ලෝඩ් කරනවා නම් කරන්න තියෙන බෑකප් එක කට් කරලා ෆෝල්ඩර් එකකින් පේස්ට් කරලා එළියට මේ ඊටු ටික විතරක් මේ මොකද්ද කරන්නයි තියෙන්නේ. ඊටු ටික කරාම ගානට ඒ ගානට එනවා. ওই විදිහට තමයි ওই ගාන කරන්න තියෙන්නේ. මම රෙකෝඩ් එක දාන්නම් ටිකක් වෙලා යයි හැබැයි. ඕගොල්ලෝ අර මේ උදේ ගානත් බලන්න. හරිනේ එහෙනම්. තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවද ඔය 6 දෙනාට? 6 දෙනෙක් ඉන්නවනේ. ඔයාලා 6 දෙනාට මොන හරි ප්‍රශ්න තියෙනවද? අයියේ අයියේ අහන්න කවුරු හරි කවන්නේ. මට අර මේ ටැක්ස් කෝඩ් එක දාගන්න විදිහ පොඩ්ඩක් ආපහු පෙන්වන්න පුළුවන්. ඒ වෙලේ තේරුණා වුණාට දාගන්න ගියාම පොඩ්ඩක් ඒක අමාරුයි. ටැක්ස් කෝඩ් එක කියන්නේ ටැක්ස් එක දාගන්න විදියද? වැට් එක ප්‍රිෆරන්සස් ගිහිල්ලා එඩිට් ප්‍රිෆරන්සස් ගිහිල්ලා ආ ටැක්ස් එක දාගත්තා. මෙතන එඩිට් ගියා. හරිද? හ්ම්. ප්‍රෙෆරන්සස් ගියා. මෙන්න හරි. මෙතන සේල් ටැක්ස් කියලා එකක් තියෙනවනේ. ඔව් හරි. ඒකට ක්ලික් කරාම කම්පැනි ප්‍රෙෆරන්සස් යන්න. හරිද? දැන් ඔයා QB එක ඕපන් කරන් දින්නේ. ඕපන් කරගෙන ඉන්නේ දැන් මම. එතන ඔයාගේ දැනට තියෙන no කියන එකේ නේද? ඕනෝ එකේ තියෙනවා. years එකට ක්ලික් කරන්න. හරි. years එකට ක්ලික් කරාට පස්සේ පල්ලෙහා එනවා නේද you most common sales tax මේ item මෙන්න මේ මම මේ පෙන්නලා තියෙන්නේ. ඒකට ඔයා මොකක් හරි item එකක් දාන්න VAT එක දාන්න. ඇඩ් නේම් ගිහිල්ලා වැට් දාන්න තියෙනවා. ඔව්. ඒක දැම්මට පස්සේ එතනින් පස්සේ මොකක්ද දෙන්නේ? එතෙන්ට ගියාම අර ටයිප් කියලා sales tax item මෙන්න එහෙම එකක් හරි. එන්නේ. ඒකට sale tax items දාන්න. ආ ඊට පස්සේ හරි. ඊට පස්සේ sales tax name එක එනවා. මේකනේ වාගේ sale tax name එකට VAT එක දාන්න ආයි. එතෙන්ටද වැට් එක දාන්නේ. එතෙන්ටත් දාන්න දෙකම එකයි අතෙන්ට ගියත් මෙතන ගියත් දෙකම වැටෙන්නේ ඒකනේ. හරි. ඊට tax rate එකට ඔයාලට rate එක දාගන්න.
කැමති රේට් එක 18යිනේ තියෙන්නේ. හරියයි. එතකොට ටැක්ස් ඒජන්සි කියන එකට දාන්න ඉතින් සාමාන්‍යයෙන් ටැක්ස් අපෙන් ගන්න IRD එකනේ. ඉතින් අපි IRD කියලා වෙන්ඩර් කෙනෙක්ව දාගන්නවා. IRD කියලා ගෙවුවම ඔයාලට වෙන්ඩර් කෙනෙක්ව ක්‍රියේට් කරන්න එනවා. හරියයි. හරි. thank you. හරිනේ. එතකොට තව මොකද්ද තව එක්කෙනෙක්ට අහන්න හැදුවා නේද? අයියේ මේ බෑන්ක් රෙකන්සිලේෂන් ගානකුත් කියලා දෙන්නකෝ. බෑන්ක් රෙකන්සිලේෂන් කියන්නේ මෙහෙමයි. මේකේ තිබ්බේ නෑ. හරිද? බෑන්ක් රෙකන්සිලේෂන් යනවා කියන්නේ දැන් අපිට එවනවනේ බැංකුවෙන් ස්ටේට්මන්ට් එක. මේක ස්ටේට්මන්ට් ඔව්. එකක් නේ. මෙන්න මෙතන ගියාට පස්සේ මෙන්න මේ පොඩින් හෝම් එකෙන් පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මේ තියෙන රෙකන්සයිල් කියලා එකක් තියෙනවා පේනවද? ඔව්. හරි. එතන රෙකන්සයිල් ගියාම විනාඩි 9 තියෙන හරි. දැන් ඔයා රෙකන්සයිල් කරන්න ඕනි මාසෙ මොකද්ද කියලා බලන්න ඕනේ මෙතන. හරිද? හරි. ස්ටේට්මන්ට් ඩේට් එක තියෙන එක බලනවා. මෙතන බැංකුව මොකද්ද කියලා බලනවා. එතකොට ඒක දානවා. ඩේට් එක දානවා. දැන් හිතන්නකෝ අපි මේ 5:31 ස්ටේට්මන්ට් ඩේට් එක තියෙනවා කියලා. ඒක දැම්මා. එතකොට බිගිනින් බැලන්ස් කියන්නේ මේකේ ඕපනින් එකනේ. දැන් 2.50 ඔව්. බැංකුවේ. එතකොට එන්ඩින් බැලන්ස්. එන්ඩින් බැලන්ස් කියන්නේ ස්ටේට්මන්ට් එකේ තියෙනවා එන්ඩින් බැලන්ස් එකක්. හරිද? දැන් හිතන්නකෝ මේක දාන්න මං 3,50,000ක් තමයි තියෙන්නේ. ඕක දාලා ඔයා මේක කන්ටිනියු කරනවා. දැන් මේකට මේ දවස්වල දැම්මහම එන්නේ නැහැ. මොකෝ බැංකු මුකුත් නැති නිසා අපි දාමු 1.31 2024 ඊට පස්සේ මෙන්න මේ වගේ එකකට වැටෙන්නේ. හරිද? මේක ඊට පස්සේ මේ තියෙන මේ දැන් මේ චෙක් ඇන්ඩ් පේමන්ට්ස් මේ තියෙන ඩිපොසිට්. ඔයා ස්ටේට්මන්ට් එකත් එක්ක බලන්න ඕනි ස්ටේට්මන්ට් එකේ මේවා වැටිලාද දැන් ඔයාගේ චෙක් ඇන්ඩ් පේමන්ට්ස් ස්ටේට්මන්ට් එකේ වැටිලාද කියලා ඔයා මේක ටික් කරනවා මෙන්න මෙහෙම මේ. පේනවද ඒව නිකන්? හරි. ඊට පස්සේ ඩිපොසිට් පැත්තෙන් බලන්න ඕනි මේක ටික් කරලා. මේක ටික් කරාට පස්සේ මෙන්න මෙතන මේ ඩිෆරන්ස් කියලා එකක් තියෙනවා නේද? මේ යට ඔව්. අන්නේ ඩිෆරන්ස් එක 0 වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේවා ඔක්කොම ක්ලික් කරලා මේව රෙක් එක කරා දැන් මේක රෙක් එකට ඇලි වෙන්නේ නැහනේ. ඔක්කොම ස්ටේට්මන්ට් එකක් තිබෙන්නේ. මෙහෙම කරාට පස්සේ ඔයාගේ මේ ඒ කියන්නේ ඩෙබිට් පැත්තයි ක්‍රෙඩිට් පැත්තයි ටැලි වෙලා මේක 0 වෙන්න ඕනේ. මේක 0 වුණාම තමයි ඔයාගේ රෙකන්සිලියේෂන් එක හරි. දැන් මට මේක රෙකන්සයිල් කරන්න බෑ මේ බැලන්ස් එක මේ වැරදි කියලා කියනවා. ස්ටේට්මන්ට් එකක් තියෙනවා නම් ඔයා නිකන් ඒ කියන්නේ ස්ටේට්මන්ට් එකේ බැංකුවේ තියෙන ටික දෙපැත්ත ගහලා කරලා බලන්න. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ ඔයාගේ මෙතන මෙන්න මේ ඩිෆරන්ස් එක 0 වුණාට පස්සේ රෙකන්සයිල් කියන එක දුන්නාම ඔටෝ රෙකන්සයිල් වෙනවා. එච්චරයි ඒකේ තියෙන්නේ. බෑන්ක් චාර්ජස් එහෙම ඒව දාන්නේ කොහොමද? බැංක් චාර්ජස් කියන්නේ ඉතින් එක්ස්පෙන්ස් එකක්නේ. ඒක ඔයාලට ආ. ජර්නල් එන්ට්‍රි එකකින් දාන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගියා. බැංක් චාර්ජස් කියන්නේ ඒතකොට එක්ස්පෙන්ස් එකක් නිසා බැංක් චාර්ජස් කියලා ඔයා එක්ස්පෙන්ස් account එකක් ඕපන් කරගන්න. බැංක් චාර්ජස් මං හිතන්නේ ඔයගොල්ලන්ට රෙකන්සයිල් එකයි කියලා. මෙතන එක්ස්පෙන්ස් account එකක් හදාගත්තා. එතකොට ඒක බැංකුවට යන්නේ බැංකුවෙන් අඩු වෙලා තියෙන්නේ පේ. සාමාන්‍ය බැංක් චාර්ජස් බැංකුවෙන් අඩු වෙලානේ අපේ එන්නේ. එතකොට අපි කමර්ෂල් බැංකින් අඩු කරනවා. ඒ කියන්නේ වාට තේරෙනවනේ වාගේ බැංකුවෙන් කැපෙනවනේ කොහොමද දිරෙට්. ඔව්. ඔව්. අන්න ඒක විදිහට එන්ට්‍රි දාන්න තියෙනවා. හරිනේ ඒක. හරි thank you. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තව විනාඩි 6ක් තියෙනවා. තව මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැද්ද? මං එහෙනම් මීටින් එක එන්ඩ් කරන්නද? මේකේ ගේම් එක තියෙන්නේ මෙන්න මේ ටිකේ. මෙන්න මේ ඕපනින් බැලන්ස් එක දාගන්න එක මම කලින් වීඩියෝ එකකුත් දාලා තියෙන එකයි ඕපනින් බැලන්ස් එක ඔයගොල්ලෝ හරියට දාගත්තොත් ඕපනින් බැලන්ස් එක මෙන්න මේ කෑල්ලෙන් තමයි ගොඩක් ගේම් එක තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඒවා පර්චේස් ඕඩර් එකක් කිව්වොත් නිකන් පර්චේස් ඕඩර් කිව්ව ගමන් ඔයගොල්ලන්ට මෙතනින් දාන්න තියෙන්නේ රිසීව් වුණා කියලා කිව්වොත් මෙතනින් රිසීව් විත් ඉන්වෙන්ටරි ඕක දානවා.
ඊට පස්සේ අපිට ඒකට සල්ලි හම්බුණා කිව්වොත් මේ අපි ගෙව්වා කිව්වොත් පේ බිල් වලින් ගෙව්වා. එහෙම නැතුව අපි ඒ වෙලේම බිල් එකක් අරන් කරොත් එන්ට බිල් ගියා පේ බිල් ගියා. එක්ස්පෙන්ස් එකක් විදිහට ගියොත් මෙතන අයිටම්ස් එක වෙනුවට මේ අයිටම්ස් තියෙනවා නම් මේකේ එක්ස්පෙන්ස් කියලා account එකක් හදලා ඒක දාගන්නවා. ඒකනුත් පේ බිල් ගියා. එතකොට අනිත් පැත්තෙන් ගියාම සේල් පැත්තෙන් ගියාම එස්ටිමේට් එකක් දුන්නා. එස්ටිමේට් එකක් දෙන්න ණයට දෙනකොට ක්‍රියේට් ඉන්වොයිස් එකක් දුන්නා. ඒ කියන්නේ ක්‍රියේට් ඉන්වොයිස් එකක් කියන්නේ අපිට ණයට කාට හරි මේ සල්ලි මේ විකුණලා. එතකොට එතනින් ඒගොල්ලෝ සල්ලි හම්බුනහම රිසීව් පේමන්ට් through record deposit එන්න ඕනි. එහෙම නැතුව කෙලින්ම කෑෂ් සේල් එකක් නම් ක්‍රියේට් සේල්ස් ඇවිල්ලා record deposit. ওই විදිහට යන්න ඕනි. රිෆන්ඩ් එකක් නම් මෙන්න මෙතනින් යනවා. රිෆන්ඩ් ඇන්ඩ් ක්‍රෙඩිට්ස් වලින් ගිහිල්ලා කරන්නයි තියෙන්නේ. මේ පේරෝල් පැත්ත නම් එන්නේ නැහැ. QB වල පේරෝල් එන අමාරුයි. ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ලොකු අමාරුවක් නැහැ. හැම වෙලෙම ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න මේ අර මං කිව්වේ හැම වෙලෙම බැලන්ස් ෂීට් එකත් එක්ක යන්න. ඔයා දාපු මේ බැලන්ස් ෂීට් එකයි ඔය රිපෝට් ඒ කියන්නේ accounts knowledge එක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. ඩබල් එන්ට්‍රි කොහෙටද වැටුනේ කියලා මතක තියෙන්න එපේ. දැන් හිතන්නකෝ කාට හරි එක්කෙනෙක්ට මේක ගිහිල්ලා අර මේ සේල් ටැක්ස් එක ඕපන් මේ හදාගන්න තේරෙන්නේ නැහැ කියලා. හැබැයි යාට පුළුවන් අතන අඩු කරලා එකක් ගේමක් ගහන්න. හැබැයි මේගොල්ලෝ ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ජර්නල් එන්ට්‍රි වලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. නැත්තම් ගහන්න පුළුවන් අරක යන්න දීලා ඉවරලා ජර්නල් එන්ට්‍රි එකකින් අර ඉන්වොයිස් එක කැපිලා යන්න වැට් එකට යවලා වැට් පේබල් මේ මොකද්ද ඉන්වොයිස් එකට යන්න ගහන්න පුළුවන්. හැබැයි මෙහෙම සිස්ටම් එකක් තියෙනකොට සිස්ටම් එකෙන් යන්න. මං හිතන්නේ රෙකන්සයිල් දෙයි කියලා. රෙකන්සයිල් දෙනවා නම් බැංක් ස්ටේට්මන්ට් එකක්ම දෙන්න ඕනි මුළු මාසෙකම. ඩිපොසිට් පැත්තයි පේමන්ට්ස් පැත්තයි. ওই විදිහට තමයි තියෙන්නේ. මේකේ මෙන්න මේ වෙන්ඩර් කස්ටමර් අයිටම් ලිස්ට් එකේ ওই ටික තමයි තියෙන්නේ. මේ රෙකෝඩින් එක මේ ඕකේ. අර මේ බජට් එක හදන එකකුත් තිබුණා අර ඇක්ටිවිටීස් වල දීලා ඒ වගේ එකක් සාමාන්‍යයෙන් එයිද? බජට් එක කියන්නේ මේ තිබුණා මේ අර ඇක්ටිවිටීස් දීලා තියෙන එකේ බජට් එක මේ ගන්න ගානකුත් තිබුණා. ඒ කියන්නේ මන් දන්නේ නැහැ ඒක මේක ඇහැව්වේ. මෙහෙමයි මමත් මේ පාර කරන්න ඔයගොල්ලොත් එක්ක කිව්වේ හරිද? මේ මොකද්ද? ඒගොල්ලෝ තිබ්බට සමහරක් ඒවා මේ QB මේ Pro version එක මේ ලිමිටඩ් එකක් නේ. මේවා සමහරක් ඒවා කරන්න බෑ. අපිට මේවට සමහරක් ඒවාට access නැහැ. එච්චර හිතන්න එපා. ඒ කියන්නේ කලින් පේපර් එක දැන් එදා 25 පේපර් එකනේ කරනවා කියලා කිව්වේ මට බලන්න උනේත් නැහැ. ඒක රෙකෝඩින් එකක් නැහැ. මේ කලින් ඒගොල්ලන් සර්ලගේ තියෙන රෙකෝඩින් ටික බලන්න. එච්චර ලොකු එකක් කෙනෙක් නැහැ මේ මොකෝ මේක කරන්න ඔයගොල්ලන්ට තේරෙනවනේ QB ඒ කියන්නේ දන්නේ නැති එක්කෙනෙක්ට මේක කරන්න ඒ කියන්නේ ලේසි හරියට අල්ලගත්තොත් මේක ලොකු අමාරුවක් නෑ දැන් මේ පැය 3ක් කියන්නේ ඇත්තටම බොරු වැඩක් මේ QB එක මේ පැයෙන් කරලා යන්න පුළුවන් දෙන්නේ යන්න ඔයගොල්ලෝ ඉතින් හොඳට හිතලා බලලා මේක කරන්න ඒ කියන්නේ හරියට ඕපනින් බැලන්ස් ටික දාගන්න බලන්න දැන් ඔයගොල්ලන්ට කැට් එකේ ආව කැට් එකේ එන්නේ අලුතෙන් ක්‍රියේට් කරන්න එතකොට ඕපනින් බැලන්ස් මෙහෙම එන්නේ නැහැ කැට් පේපර් එක මාත් ලිව්වනේ. එතකොට කැට් එකේ තියෙන්නේ ජර්නල් එන්ට්‍රි එකකින් දාලා මොකෝ කියන්නේ අලුතෙන්ම කම්පැනියක් පටන් ගන්න එක. මේ ඕපනින් බැලන්ස් දානවා කියලා කියන්නේ තියෙන කම්පැනියක් අලුත් ඒ කියන්නේ ගිය අවුරුද්දේ කම්පැනියක් පටන් අරගෙන තිනවා. ඒකේ බැලන්ස් ඉස්සරහ අවුරුද්දට අරන් යන එකක් තමයි මේ ඕපනින් බැලන්ස් කියලා යන්නේ. නැත්නම් මේ 2,50,000 බැංකුවේ තිබ්බා කියන විදියක් නැහැ නේ. මොකෝ බැංකුවට කවුරු හරි දාන්න ඕන. මේ ඕපනින් බැලන්ස් එකක් තියෙනවා කියන්නේ කලින් අවුරුද්දේ මේ කම්පැනියේ තිබිලා තියෙනවා. මේ වගේ ගාණක් එයි කියලා මට හිතෙනවා. ඔය බජට් සීන් එක එන එකක් නැහැ. ඒකත් දැන් ඔය උතන දාගත්තොත් එහෙම එතනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිනේ එහෙනම් මේ ගානට අදාළ ඕගොල්ලෝ මේකෙම උදේ පේපර් එකක් තිබ්බා. ඒ උදේ පේපර් එකත් අරන් බලන්න මේ ෆිගර්ස් සමහරක් වෙලාවට වෙනස් වෙලා තියෙන්න පුළුවන් නැත්නම් නම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක තනියෙන් හදන්න. මේ විදිහම තමයි තියෙන්නේ. හරි එහෙනම් මම මේ මීටින් එක එන් කරනවා. Thank you, Aya. හරි.